අද හදන්නේ ලේසියට හදන 3-5 බත් රෙසිපි එකක්. ඉතින් මම මේකට ගන්න චිකන්. මෙතන තියෙනවා ග්‍රෑම් 500ක විතර චිකන් ලෙග්ස්. ඒකට එකතු කරනවා ලූණු කරපිංචා, සුදු ලූණු ඉඟුරු, තක්කාලි 3-5 කුඩු මේස හැඳි 3ක් විතර, සැර අනුව මිරිස් කුඩු, කහ කුඩු, කුරුඳු කුඩු, කර්ඩ් හරි යෝගට් හරි. මේකට රස පදමට ලුණු එකතු කරගන්න. ඒ වගේම තියෙනවා නම් එනසහල් කරාබු නැටි ටිකක් එකතු කරන්න. එතකොට හරි සුවඳයි. ඉතින් දැන් මේ ටික හොඳට කවලම් කරගන්න. මේ ඇතිලියට තෙල් මේස හැඳි ඇතරක් එකතු කරා. ඒකට මම කුකුල් මස් ටික දාගන්නවා. දැන් මේ කුකුළු මස් ටික තැම්බෙනකන් ඒ වගේම කුකුළු මස් වල තියෙන වතුර ගතිය, කිරි හරි කර්ඩ් හරි වල තියෙන වතුර ගතිය එළියට එනකන් කරමූඩියකින් වහලා තම්බ ගන්න. මේකට වතුර මුකුත් එකතු කරගන්න එපා. දැන් ඔයාලට පේනවනේ මේකේ වතුර හොඳටම උනලා. ඒ වගේම මේක අර පාට වෙනස් වෙලා තියෙනවා. දැන් මම මේකට අමු හාල්, ඒ කියන්නේ හෝදලා පිරිසිදු කරගත්ත හාල් ග්‍රෑම් 350ක් එකතු කරගන්න යන්නේ. මෙතන තියෙන්නේ කීරි සම්බ. මේ කීරි සම්බ හෝදලා මං කලින් පොඟවල නැහැ. හෝදපු ගමන්ම තමයි මම මේ බත් එකට දාන්නේ. ඉතින් මේක හොඳින් කවලම් කරගන්න ඕනේ මේ ග්‍රේවි එකේ. ඊට පස්සේ අපි සාමාන්‍යයෙන් දාන වතුර ප්‍රමාණයට වඩා භාගයයි එකතු කරගන්නේ. ඔයාලට කැමති නම් පොල් කිරි එකතු කරගන්නත් පුළුවන්. ඒ වුණාට මම අද එකතු කරගන්නේ වතුර. ඉතින් මේ සාමාන්‍ය මම කලිනුත් කිව්වනේ සාමාන්‍යයෙන් පාවිච්චි කරන වතුර ප්‍රමාණයට වඩා භාගයක් එකතු කරගන්න. මොකද මේ චිකන් එකෙත් වතුර ගතිය උනන තියෙන්නේ. ඊට පස්සේ අපි කරමූඩියකින් මේක වහලා තැම්බෙන්න තියාගනිමු. මේ තියෙන්නේ අපි හදාගත්ත බත් එක. ඉතින් මේ බත් එකට ඔයාලට කැමති නම් එළවලු සලාදයක්, චිලි පේස්ට් ටිකක්, රයිත ටිකක් එක්ක කන්න පුළුවන්. ගොඩක් බිසි දවසක නම් මේ බත් එක හදාගන්න හරිම ලේසි, හරිම රසයි. ඉතින් ආපහු අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු. මේ කිචන් විත් මමි. ආයුබෝවන්.